බලාපන් අම්මගේ දුවගේ කෝල. නෑ යා කියනවා මේ මට වැඩි උසයිලු. මම අට වසරට 9 වසරට යද්දි අම්මට වැඩි උසයි අයිලු. එදානේ තමයි ලොකු වෙනවා අපි නාකි වෙනවා. ඔව්. කොහමද ඒකට? එද මොකද කියන්නේ? නෑ යා මට මෙතන ඉන්නවා ඒක කියන සබ්ටක් එක. ලොකු වෙනවා. එයාට මන්නම් කියවලි හැමදාම පොඩි ඉන්නකොට. ඇයි? ලොකු වුණාම ටිකක් වෙදාලා යනවනේ කෙල්ල කවදාද? නැත්තේ මොකද කෙල්ල වුණාම ගෙදරින් යනවා. අම්මයි තාත්තයි තනි වෙනවා. කෙල්ල වුණාම අපි වෙදාලා යනවා අපි තනි වෙනවනේ. ඔව්. අන්තිම අපි දෙන්න විතරයි. කමන්නේ. ඔයාට මම ඉන්නවා මට ඔයා ඉන්නවා. කොල්ලෙක්වත් හිටියා නන්නේ. ඒක යාට කෙල්ල හොඳයි කියලා කිව්වා. ඇයි? මෙයාලා ඉතින් හොඳයි නේ හැමදේටම මට ඉන්නවා උදව් කරනවා. අර පේන්නේ දව්වේ. එයා කොයි වෙලේත් ඒ කැමති නෑනේ ටී-ෂර්ට් එකක් දාගෙන ඉන්න මේ තෙමා ගන්නවා ගිහිල්ලා. ඒක ගලවයි ඒක. ඒතර ගලවනවා. පොඩි කට්ටිය එහෙම තමයි. ආ පූසු දෙන්න කන්සිල්. ඇයි දාන්න විකට දාන්න. ඔව්. තියන්න. ඉන්නකො මං එනකන් ඈ. ඔක නගගෙන කරන්න ඔය. ඔයා මට බයික් පුරුදු කරා නැත්නම් මම පුරුදු වෙන්නද? ඔයාට බෑ ඔය කරයි යන්න. අන්ඩක් කඩාගත්තට පස්සේ ඒකට මන් දුක්ඛ වෙනවා. අරන් යන්න බයික්. අරන් යන ඕන උඩ කියන තමයි යන්නේ. ඔව්. ඔය යනවා. පැහිච්ච කොහොමද? ඔය යන්න කියලා අන්තිමට අන්ඩක් කැඩෙයි ඈ. එපා යාට බෑ එපා. එන ඔයා පුරුදු කරන්න. කෙලින් කරගන්නවත් බෑ බයි. පාරේ කියලා කියන්නේ. පත් මෙච්චර කන්නේ ඔක පාලා ඔය බයි කියලා යන්න බෑ. ආ පුළුවන් ස්ටාර්ට් කරලා පේනන්න ඔයා. අනේ ඔයා උස්සලා අන්තිමට ඔක රේස්සලා ගියොත් තා. හරි වා ඉන්නකො චුට්ටක් එයා ස්ටාර්ට් කරයි. මොනවා හරි වුණොත් එහෙම මන්නේ දුක් විඳින්න නහට මේ. ටික ටික තමයි පුළුවන් වෙන්නේ. කොහෙද? යතුරු නෑනේ. ඔයාට වැඩි මන්නේ මහන්සි වෙන්නේ යාලව හදන්න. තුවාලයක් හරි වුණොත් එහෙම. විරිත්තන්නේ බැරි අම්මට විරිත්තනවා. ස්ටාර්ට් කරනවා නේද කිව්වත් ඒකවත් බෑ ඒක අවුස්සන්න තින්නවා. ඒක කොහොමද ස්ටාර්ට් කරන්නේ? ස්ටාර්ට් කරන්න දන්නද බයික් කරගෙන යනකොට. ඕක ස්ටාර්ට් දෙනවා මේ කෝටු කෑල්ලක් ගහුවම ඕක ඇතුළට. අම් දෙන්න කොම කොට ගන්න. ඕකේ. අනේ මම බොරුවට කියන්නේ. ඔය බටන් එක බලන්න. දැන් දෙක බටන් එක ස්ටාර්ට් වෙනවා. නෑ නෑ. ඇයි වයි නාන්න මොකද? බටන් එකක් වෙන බයි. ඇයි අර තියෙන නතන බටන්? ළමයා බොරු කරන්න බෑ. කො බටන් එක නෑනේ. ඇයි ඔය තියෙන රතු පාට බටන් එක එක බලන්න. ඒ වගේ ඉඳ ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඔයක දැන් බ්‍රේකුත් නැහැ. ඔය තාත්තරම තමයි. ඔයා දන්නවා බොරුවට නිකන් මේව කරන්න එපා. බයික් බ්‍රේකුත් නැහැ. ඒක තාත්තර විතරයි හුරු. ඔව්. ඒක බහින්න. ආ මැනික ආයෙත් යන්න පුළුවන්ද? ආසයක් යන්නේ මම පිටිපස්සේ ඉඳගෙන හිටියේ මේක යනවා තාපුරකට බයික් එක වදිනවා මට අංගල තන මම බැලුවා හයර් යනවාද කියලා. නෙමෙයි එන්නා ඩ්‍රයිවිං සීට් එකට වෙලා. තාපුරේ කාමරේ වැටෙනවා එක්ක මේ ගලක්වත් තියලා යන්න ඕනේ අයියෝ ආයිලා තමයි බයික් එක තාපුරේ ගේකි වදිනවා අර ලයිටුත් දාගෙන ඉස්සරහ මේ පොලිසියගේ ආවම ඉවරයි ඉතින්. අයියෝ මම බැලුවා ඔයා මේ හයර් එකක්වත් යනවාද කියලා අහේ මේකයි මම ඇවිල්ලා. එච්චර එකක් පුළුවන් මොනා කරන්න බෑ මෙන්න මේක එන්න හරි අරත්තාරි නෝගේ ආය යන්නේ. සුදු අම්මා පොඩි උදව් කරන්න මට හෙම්බිරිස ආවනේ අර තැම්බුයි පැකට් එක තම්බලා දෙනවකෝ. තැම්බු බැගට් එකක් ගෙනාවේ නේ අයි මං ආන් ගෙනල්ලා තියෙන්නේ. සමහන් එක සමහන්නේ නේ තැම්බු පැකට් එක. දෙන්න ඉන්න ඔලුවරි දෙනවා මගේ. ඔයාට අනේ ඔක හැමදාම තියෙනවා ලෙඩේ දන්නේ අඩු වෙන්නේ. හරි මම ඉන්න තම්බලා ගියා ඔයාට බෝ වෙයිද දන්නේ මම ළඟට ඇවිල්ලා. හරි වැඩ ලෙඩ කියන්නේ ඔය එහෙම තමයි ඉතින් මිනිස්සුනේ අපි ලෙඩ දුක් හැදෙනවා ඇයි දන්නේ අඩු වෙන්නේ නැත්තේ නේද? මේ දවස්වල තියෙනවා උස්නේටද? සේමා මාරු තියෙන්නේ. ඕ අර ආන් අක්කා පිඹුවා මේ නැත්තේ නෑ මෙයාගෙන් හරි කරදරේ හරි අර බැලුමක් ඔයා පුපුරවුවනේ බැලුම ඉතින් කියන්නකො මොනවා හරි යාළුවෝ මොනවා හරි කියන්නකො කියන්න දෙයක් නෑ බඩගිනි මොනවද ඉුවේ ඉව බතුත් ඉව පානුත් ගෙනවා ආයි සාමාන්‍ය ඉව හොදි වැඩක් නෑනේ
මම නම් ආසම නැති දෙයක් තමයි සම. ඒ ඔයාගේ මූණේ ගෙඩියාවට අපේ මූණ වල ආසාවකටවත් ගෙඩියක් නැහැ නේ. ඉතින් අපි කනවා දැම. එහෙම කියන්නේ බෑ මේ මගෙත් නෑ තමයි මේ. ඒ ඉස්සර තිබ්බා මේ. නැති කියලා නෑ නෑ. ඒ බලන්න මෙයා මහජන මුත්තා වගේ ඉඳගෙන මෙතනදලා. මහත් රෝතන රජින වගේ ඉන්නේ. රජිනා වගේ. මම අන්නේ ගෙදර රජින. කේනවා. ඉඳගෙන ඉන්න උයලා දැන් මෙයාලා පොත්වල වැඩ කරලා අනින්න. ඒ නිකන් දැන් උයලා ඉවරද? මම පාංගේ කියන්නේ මම කඩේ යනකොට හාල් ඉවේ තියන්න කිව්වා. ඊට පස්සේ ඉතින් ඒක මම ඉතින් අහුන්නේ නැති වෙති කියලා. එයාලා එනකොට හාල් ඉවේ තියලා දැන් මම පානුත් ගෙනල්ලා දැන් ඔයාලා පානුත් කන්න බතුත් කන්න. ඉඳ වෙයි. මම වැඩි ඔයාලා. මම කන්නේ නේ. ඔය ඉන්නේ ඩබල්. ආන්නේ ඩබල්. උයලා දැන් පාඩම් කරනවා දෙන්නා. හොඳ ළමයි ගුණේ හපත් ළමයි. ඒකට විභාගනේ. දේවලිව පොඩ්ඩක් මූණ පෙන්නන්න. කියන්න උනා ඒ ලැජ්ජායි ඇඹරෙන්නේ. ඈ වේ අනිත් එක්ක. දැන් ලකුණු ගන්නවද? අර ගිය පාර වගේ අම්මට එන්න කියලා හිතන්නේ නැත්තම්. අනේ බොරු කියන්න එපා. බොරු කියන්න එපා. කවදාවත් එයාලා එහෙම ටීචර්ලා එන්න කියලා නෑ ලකුණු දෙන්න කියලා. බොරු කියන්න එපා. ඔයා ගිහින් තියනවා. බෑ ඉගෙන ගන්න. කවදාවත් ඒ කියලා. අම්මා. කිව්වොත් මම යන්නෙත් නෑ. මට බෑ. අම්මේ. තාත්තා. ඒයි පුතේ.